Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්නේ හරිම ලේසියෙන් crispy patties හදන විදිය. අයිස් අතර බටර් මාගරින් ඕන කරන්නේ නැතිව හරිම ලේසියෙන් පුංචි වෙලාවකින් කොහොමද හදන්නේ කියලා අපි දැන් බලමු. මම දැන් මෙතන අරන් තියනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. ඊළඟට එකතු කරගන්නවා ලුණු තේ හැන්දක්, තෙල් මේස් හැඳි දෙකක්. මුලින්ම අපි මේක හොඳින් කලවම් කරලා පාන් කුඩු වගේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික ටික දාලා ඝන ඩෝ එකක් හදාගන්න. මේ ඩෝ එක හොඳට ඝනට තියෙන්න ඕනේ. දියාරු ගතියක් නැතිව ගොඩක් වෙලා නීට් කරන්න යන්න එපා. ඊට පස්සේ අපි මේ ඩෝ එක විනාඩි 5ක් 10ක් වහලා තියන්න ඕනේ. ඊළඟට අපි මේකට අවශ්‍ය ෆීලින් එක හදාගමු. පොඩි සැමන් ටින් එකක්, තම්බලා පොඩි කරගත්ත අල ටිකක්, හීනියට කපාගත්ත ලුණු ටිකක්, කරපිංචා ටිකක් සහ අමු මිරිස් ටිකක්. දැන් මේකට කෑලි මිරිස් ටිකක්, කැමති නම් ගම් මිරිස් ටිකක්, ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මේක හොඳින් කවලම් කරගන්න ඕන. මේ තියෙන්නේ අපි විනාඩි 10කට පස්සේ හදාගත්ත ඩෝ එක. දැන් අපි මේක මේ විදිහට බෝල වලට කඩා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට තුනී කරගන්න ඕන. ඒක ගොඩාක් තුනී කරගන්නත් යන්න එපා. මෙන්න මේ පෙන්නන විදිහට තුනී කරගන්න. කටර් එකක් ආධාරයෙන් මෙන්න මේ විදිහට ඔයාලා ලස්සනට රවුම් කපා ගන්න. ඊට පස්සේ මේ ඉතිරි වෙන කෑලිත් කලින් විදිහටම සකසා ගන්න. ඊට පස්සේ අපි මේකට ෆිලින් එක මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් අරගෙන මේ විදිහට වටේට හොඳින් තවරා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැඩෙන්නේ නැති වෙන්න මේක හොඳින් සීල් කරගන්න. ඊට පස්සේ ගෑරප්පුවක් ආධාරයෙන් මෙන්න මේ විදිහට ලස්සන හැඩයට පැටිස් එක හදාගන්න. බේකින් ට්‍රේ එකකට ඔයිල් කොලයක් හරි පාච්මන්ට් පේපර් එකක් හරි දාලා මේ විදිහට හදාගන්න. ඔයාලට කැමති නම් මේ පැටිස් ටික තෙලේ බැද ගන්නත් පුළුවන්. ඊට පස්සේ හොඳින් ගසාගත්ත බිත්තරයක් අරන් මෙන්න මේ විදිහට පැටිස් වල හොඳින් තවරා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් ෆ්‍රී හීට් කරගත්ත oven එකට මෙන්න මේ පැටිස් ටික දාගන්න. මේ පැටිස් ටික විනාඩි 20ක් 25ක් බේක් කරගන්න හොඳින්. මේ තියෙන අපි විනාඩි 25කට පස්සේ හදාගත්ත අපේ පැටිස් ටික. මේක දැන් හොඳ රසට සුවඳට තියෙනවා. ඒ වගේම හොඳ ක්‍රිස්පි ගතියට මේක තියෙනවා. ඔයාලත් මේක ගෙදර හදලා බලන්න. එහෙනම් අපි ඊළඟ රසවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.